Minecraft, but drops are random. හරි ඉතින් අපි ඉස්සෙල්ලාම ගහක් කපාගෙන ඉමු. ගේට් එකක් ස්පෝන් වුණා. අපි බලමු තවත් ගහක් කවාගෙන. හරි දැන් මේක හරි එහෙනම් අපි මේ ටික මයින් කරමු. ඉතින් අද අපේ ගෝල් එක තමයි ඩයමන්ඩ් එකක් හොයන එක. බලයන් ස්කෙලිටන් ගම්මෝ ගානවද. ඉතින් මම දුවලම හංගපාය ගන්න නැති ඉඳලා ෂීප් කෙනෙක් මරාගෙන ෂීප් මස් කෑවා. ඊට පස්සේ තමයි දැක්කේ අපෝ මං ගාව කේක් හතරක් තියෙනවා කියලා. එඩිට් කරද්දි තමයි දන්නේ. බ්‍රෝ ඊට පස්සේ මයින් කරා මම. බලන්න දැන් මයින් කරද්දි බ්‍රෝ මට නෙදරයිට් බූට් එකක් හම්බෙනවා. ඩයමන්ඩ් නම් එන්නේ. what the. හරි අපි මයින් කරමු. මේ මොකද? රෙවෙන්යු එන්නේ නේද? ඌ එනවද? නෑනේ. එහෙනම් පල්ලෙට බෑලා ඕඩන්න මරන්නත් පුළුවන් මේ. තාම ඩයමන්ඩ් එකක් වත් නැහැ. අද ගෝල් එක තමයි ඩයමන්ඩ් එකක් වෙන එක. හරි අපි ඉන්වෙන්ටරි එක හදාගමු. හරි අපි ප්ලෑන්ස් ටිකකුත් හදාගෙන ඊට පස්සේ තමයි මම දැක්කේ අයර්න් බ්ලොක් 7ක් තියෙනවා කියලා. ඒ 7 ඉන්වෙන්ටරියට හදාගෙන ක්‍රාෆ්ටිං ටේබල් එකකුත් හදාගමු. ඊට පස්සේ අපි ආමර් ටික හදාගමු. නයිස්. එහෙනම් අපි මේ ක්‍රාෆ්ටිං ටේබල් එකක් කඩාගෙන බ්ලොක්ස් ටිකක් කඩන්න යමු. ඕකේ මෙතන මල් ටිකක් තියෙනවා. ඒ ටික කඩාගමු. පෙන්ඩෙක් ස්ලැබ් එක ඌස් පැටි ආයෙ මොකුත් නෑනේ. තව බූට් එකක් හම්බුණා නේදයි. යකෝ ඩයමන්ඩ් එකක් දෙන්නකෝ මට. බලමු මේ පැත්තට ගිහිල්ලා අතන මෙතනින් එහාට ගියොත් මේ බයෝම් එක එනම අවුල්. ඒකින්ද අපි මේ බ්‍රිජ් බයෝම් එකටවත් යමු. හරි මං ආවා. දැන් මේ මල් ටික කඩාගෙන බලමුකෝ. කාපට් එකක් තියෙනවා. කවුද? සොම්බියෝ කෙනෙක්. දැන් මේ මොංගලයා මේක පුපුරනවා. ක්‍රිස්ටල් කීට් එකක් දන්නේ නැති හින්දා දන්නේ මං දන්නේ නැහැ. ඊට පස්සේ බෙඩ්ඩෝස් හැකියාව පෙන්වන්න ගිහිල්ලා ඩොක්ස් ටිකක් ඉරලා අතුරට වැටෙනවා. හරි දැන් මේ මං කියවන දේ මං දන්නේ නැහැ. ගණන් ගන්න එපා. දැන් මොනවා කරන්නද කියලා මං දන්නේ නැහැ. මං මොකද්ද දන්නේ? මං දන්නේ නැහැ කියන්නේ නේද? ඕකේ මෙතන වාගස් ටිකක් තියෙනවා. ඒ ටික කඩලා බලමු. එතන ලොක් එකක්. බෝට් එක ගමුකෝ. ඕකේ මේ ටිකක් කඩලා දාන්න එන්න බෑ. හරි. දැන් ඉවරයි අම්මා. හරි ඉවරයි මම හරි අම්මේ. හරි හොට් එකයි තියෙන්නේ. හෝලි කවුරෝ. හොට් එකයි තියෙන්නේ. යන්නකෝ අනේ. මට වැරදිලා වැදුනේ. මට සමා වෙන්න. එපා. අවුලන්නේ. ජාවකේ වගේ නෙමෙයි බිටුකේ. හරි දැන් තමයි මූ දන්නේ මුට කේක් එකක් තියෙනවා කියලා. ඒ කේක් හදලා. දැන් තමයි කේක් කන්නේ. මම වරින් හොට් එකයි තියෙන්නේ දැන්. අපි ඉන්වෙන්ටරියේ තියෙන වැඩක් නැති දේවල් ටික එළියට දාගමුකෝ. ඉන්වෙන්ටරි ෆුල් ගන්නත් තියන්නේ. නෙදරයිට් බූට් දෙකක් තියෙනවා. වෙනමස් තමයි නැත්තේ. අයියෝ ඕඩ බකට් තියෙනවා. ඒක අපි තියාගමු. කේක් කෑල්ලක්. හරි මට දැන් මෙතන ඉන්ෆිනිට් මනි ග්ලිච් එකක් හම්බෙනවා. හැබැයි ඊට පස්සේ තමයි තේරුනේ මේක කරොත් එහෙම අනිවාර්යෙන් මැරෙනවා කියලා. ඊට පස්සේ කේක් කෑල්ලක් කමු. හරි. දාමු. කැඩුවා. හරි මං කිව්වා වගේම හරි. ප්ලේස් කෙනෙක් ස්පොන්. දැන් හාටුක් තියෙන්නේ 3:00යි. ඔව් 3:00යි.
අතුරේ ඉන්නේ බ්ලේස් අතන ඉන්නවා. මොකක් කරන්නද? ඩ්‍රවුඩන් කෙනෙක් අතන. බ්ලේස් අතන. කල්පනා කරන්න. ඒ කැලක් කාලමින්කෝ. හරි අඤ්ඤම් ගහමු ගිහිල්ලා ගහපන්නේ. හරි ආඩ් එකයි තියෙන්නේ. අම්මෝ බ්ලේස් රෝඩ් එකකුත් තියෙනවා. ඩයමන්ඩ් එකක් දීපන් මට කවුරු හරි. හරි අපි දැන් අර විදිහටම කඩලා බලමු. කවුද ගාඩියන් නේද? ගාඩියන් කවුද මට නම් මතක නැහැ. යා ගහට මුවවලා ඉතින් ගහන්නේ. මේ ටික කඩලා ලාම කෙනෙක් ඉන්නවා. යම්කෝ අයියෝ ආපහු මේක මුල්නේ මේ ටික අයින් කරලා ඉමු. නයිස්. දැන් තියෙන හොඳට මේ බූට් එකේ තියෙන ෆයර් ප්‍රොටෙක්ෂන් 4 කත් හොඳයි. ඒකින්ද තමයි මම ඉස්සෙල්ලා බ්‍රේස් එකෙන් බේරුනේ. ඒකින්ද හොඳ. දැන් අපි කේක් කෑල්ලක් කාලා ආපහු වැඩේ පටන් ගමු. බෝ එකක් වැඩන්නේ එකක්වත් වැඩන්නේ. හරි අපි මයින් කරමු වූල් එකක්. එන්ඩ පෝටල් එකක් නේද? එන්ඩ පෝටල් කෑල්ලක්. එන්ඩ පෝටල් කෑල්ල. ඔය එක බග් තියෙනවා බෙඩ්ඩකොෂන් එකේ. ශවල් එක ලාවට යට වෙලා පිච්චුණා. අපි ඒකෙන් පදිය ගමු. ලාව එක අදුවා ඉවරයි. හරි ඔය අම්මෝ ආටදයි තියෙන්නේ. මේ ටිකත් ගලවලා ගමු. ඕකේ කිසිම වැඩක් ඇති දෙයක් නැහැ. ඔය සොම්බි ගයින් ෆික්මින් කෙනෙක් දුවමු ඈ. එනවා. අපි බලමු මේ ඩොක්ටර් ඩෝනට්ලා බලමු. අම්බෝ හරි ඉතින් අද වීඩියෝ එක අපිට ඩයමන්ඩ් එකක් හොයන්න බැරි වුණා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න. මම මේ channel එකේ ඊළඟට ගේන්න ඉන්නේ හાર્ඩ්කෝර් වීඩියෝ එකක්. ඒකින් ඉන්න notification button එකත් on කරලා තියාගන්න. එනම ආදරේ යනවා. bye.